අපි යම් සූදානමක ඉන්නවා ස්වාමීන් වහන්සේ මම නම් නපුරු වචනයක් පිට කරන්නේ මං අතින් පයින් සටනකට යන්නේ මං යම් පාලනයකින් ඉන්නවා කියලා. නමුත් සංස දැන් එහා පැත්ත පාලනයක් නැහැ. ඒ පාලනයක් නොමැතිකම නිසාම අපි යම් ක්‍රියාමාර්ග ගැනීම වලට යන්න වෙනවා. දැන් අපි ඇත්තත් එහෙම සමීපතම නිවසේ කෙනා නිකන් නයි වෛරකින් වගේ අපිත් එක්ක එනවා නම් අපිට පොලිසියකට හරි දැනුවත් කරලා තියන්න වෙනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා මේ අපි කොච්චර සමගි වෙන්න හැදුවත් මෙයාලා එහෙම වෙන්නේ නැහැ. අපිට ඒ වගේ තැනකට යන්න වෙනවා. එතකොට නීතිමය වශයෙන් අපිට එහෙම පැත්තකට යන්න පුළුවන්. ඒ වුණාට අර හිත ඇතුලේ කේන්තියක් ඇවිදින්නේ නැතුව තියාගන්න. කොයි පැත්තකින්වත් එහෙන් සහනයක් ලැබෙන්නේ නැත්නම් අපේ පැත්තෙන් අපි සහනය හදාගන්න මොකද සංස කළ යුත්තේ? ඒකට මම හිතන සංස අපි ගොඩක් දුරට හොඳයි මේ කර්මය ගැන කල්පනා කරන එක. ඒක බුදු දේශනාවේ තියෙනවා. කියන්නේ මේ කර්මයේ දායාද කරන් අපි ඉන්නේ. කර්මය තමයි ඥාතිය කරගන්නේ. යා කරන දේ යා ආයාවි. මං කරන දේ මම අරයි යනවා. බුදුරණන්සේ අපිට පෙන්වනවා සංසාර බෙදාගෙන වළඳන්න එපා කියලා. නේද? ඒ අය කර්මය සකස් කරගත්තන් පස්සේ අපිත් මොකක් හරි කරන්න යනවා නම් අපිත් යම්කිසි කර්මයක් හදාගෙන. ඒ නිසා එයා බෙදාගත්තු ඒ ඔයා කාපු ආවි කියලා අපි හද්ද නොකර ඉන්න තියෙන්නේ කර්මය ගැන සිහි කර කර. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඊටාම අනුකම්පාවෙන් අද මේ කේන්තියට සැනසීමක් උදෙසා මේ කාරණා ටික ඉස්මතු කළේ. ඉතින් මං හිතන්නේ උපක්‍රම ගණනාවක්. මිතුරු බව නැතිවීම හේතුවෙන් නම් අපේ කේන්තිය හටගන්නේ මෙත් සිත වඩන්න. ඒ පළමු උපක්‍රමයයි. කේන්ති ගියාට පස්සේ අකාරුණික අදහස් ගලනවා නම් උපක්‍රමයේ විදිහට කරුණාව භාවිතා කරන්න. ඒ දෙවෙනි උපක්‍රමයයි. අනික් කෙනෙකුගේ දියුණුවක් අභිවෘද්ධියක් ඉහළට යෑමක් දකින්න බැරිකම නිසා නම් කේන්ති හටගන්නේ. ඒ මොහොතේ මුදිතාව භාවිතා කරන්න. එය තුන්වෙනි උපක්‍රමයයි. ඇතැම් වෙලාවට අපිට ඕන විදිහට අසවල් කෙනා වෙනස් කරගන්න බෑ, යාගේ මේ ගතිගුණේ වෙනස් කරගන්න බෑ කියලා නම් කේන්ති ඉන්නේ. ඒ මොහොතට උපේක්ෂාව භාවිතා කරන්න. ඉතින් මට ඕන විදිහට කොහොම ලබන්නද? ඒ උපේක්ෂාව භාවිතා කිරීම හතරවෙනි උපක්‍රමය කරගන්න. ඇතැම් වෙලාවල් තියෙනවා මනුස්සයන්ගේ අගුණ, දෝෂ, අඩුපාඩු යලි හිතට නැගිලා කේන්තියනවා. අන්න එබඳු මොහොතක අසති, අමනසිකාර සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා. තමන්ට කේන්තියන්ට හේතු වෙන, තමන්ගේ හිත ඇවිස්සෙන්ට හේතු වෙන අරමුණ සිහි කරන්න එපා, මෙනෙහි කරන්න එපා. එය පස්වෙනි උපක්‍රමයේ බවට පත් කරගන්න. ඊළඟට ඉතාම වටින එකක් ස්වාමීන් වහන්සේ දේශනා කළා. තමන් පස්සේ කවුරු හරි පන්න පලිගන්න ආවත් එයාගේ කර්මේ බෙදාගෙන අනුභව කරන්න යන්න එපා. එයා සෞත්තු කර්ම නම් කරගන්නේ ඒ සෞත්තු කර්මය එයාටයි. මම මගේ කර්මය කැත කරගන්නේ. ආන් එහෙම තැනකට අපිට එන්න පුළුවන් වුණොත් එහෙම ලොකු පාලනයක්. කර්මය අධිෂ්ඨාන කරගන්න, කර්මය සිහි කරන්න. අපි හැමෝම කර්මයේ දායාද කරගෙන ඉන්නේ. අනුන්ගේ කර්ම මට වැඩන්නේ. මම මගේ කර්මේ ලස්සනට හදා ගන්නවා. ඒක 6 වෙනි උපක්‍රමයේ බවට පත් කරගන්න. ඊටාම අපි හැමදිනාට ප්‍රායෝගිකව දිනපතා භාවිතා කරන්න පුළුවන් අතිශයින්ම වටිනා උපක්‍රමයක් ස්වාමීන් වහන්සේ කිව්වා. හරියට ණයෙක් එක්ක නම් හටන්ට යන්නේ මුගටියෙක් කලින්ම ඖෂධ කාලා යනවා වගේ කලින් මුලින්ම තමන් හොඳ සූදානම කියන්න. තමන් දන්නවනේ තමන් කේන්තිකාරයද නැද්ද කියලා. තමන් කේන්තිකාරයෙක් කියලා තමන් දන්නවනම් තමන්ම කලින් යෝජනාවක් කරලා යන්න. අද මං මොන වගේ සිද්ධියක් වුණත් මං කේන්ති ගන්නෑ. මං තරහ ගන්නෑ. තරහ අරගෙන මම මේක සවුත් වෙන්න දෙන්නේ. මම මගේ හිත පාලනය කරනවා. මම නරක වචන පිට කරන්නේ. ඒ වගේ යම් පූර්ව යෝජනාවකින් තමන්ගේ හිතට හොඳ දමනයක් හදාගන්න. ඉතින් අපි අද සදහම් පිළිසඳරින් කේන්තිකාරයන්ට සැනසීමක් උදෙසා තරහ පාලනය කරන උපක්‍රම 7ක් ඉස්මතු කළා. මේ උපක්‍රම 7 විතරක් තියෙනවා කියලා නෙමෙයි කියන්නේ. මේට අමතරවත් උපක්‍රම තියෙනවා. නමුත්
කේන්තියෙන් පීඩා විඳින හිතට සැනසීමක් උදෙසා මේ උපක්‍රම 7 ඉතාම උපකාරී වෙයි. ඉතින් භාවිත කරන්න. මේ සදහම් පිළිසඳරින් ස්වාමීන් වහන්සේ ඖෂධයක් දුන්නා ඔබට. ඔබ ළඟ රෝගය තියෙනවා නම් සුවපත් වීම උදෙසා ඖෂධය භාවිත කරන්න.